මොනවද? අද මේ තියෙන්නේ කොහොමද අස්සරනේ? So guys අද ඉතින් මමයි මේ මල්ලි එකතු කරලා සරුංගා රේස් එකක් තියන්න යන්නේ. ඉතින් ඔක්කොම කලින් පොල් කොටයක් කව ගන්න ඕනේ. එහෙනම් අපි යමු පොල් කොටයක් හොයාගන්න. මේ තියෙන්නේ මේ කඩගමු. මේක කඩගමු. අය මේක අයියයි. guys අපි දැන් පොල් කුරු කන්නා මං ඉන්නවට පේනවද? guys මම ඔයාලට පෙන්නන්නද? අපේ ගෙවල් පැත්තෙන් පේන view එක වලට. ඔයාලට මම පෙන්නන්න මේ පැත්තේ පොඩ්ඩක් මේ දවස් ටික මාර විදිහට හුරගත් තියෙනවා උලන්නේ සරුංගා යන්න පුළුවන් සුපිරියට. අද මේ තියෙන්නේ කොහොමද අස්සරනේ? දාන්න යන්නේ මොනරේ හදන්න යන්නේ? ඉතින් දැන් පොල් කුරු සුද්ධ කරන ඉවරයි. දැන් සරුංගා හදා ගන්න ඕනේ. ඉතින් මම හදාගන්න මොන සරුංගලයක්? එහෙනම් සරුංගා හදාගමු. හලෝ ගයිස් ඉතින් මේ තියෙන මල්ලි සරුංගලේ මේ තියෙන මගේ එක. එහෙනම් අපි මේ දෙක අරවන් ඉමු දැන්. ඉතින් ගයිස් මේක තමයි මගේ සරුංගලේ. ඉතින් මෙහෙට ටිකක් මේ දවස් ටිකේ වැස්ස නිසා අපි shopping bag වලින් තමයි මේක අලවන්නේ. ඒතරදී වැස්සාම තවුලක් නැති හින්දා යවන්න පුළුවන්. එහෙනම් අපි අලව ගමු. ගයිස් ඉතින් මේක තමයි මගේ සරුංගලේ. නැති රේස් එක පටන් ගන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවද? පල්ලියා අර මල්ලි සරුංගලේ ගලවන් ගිහිලා. එයා දැන් මේ අවස්ථාවේදී ඒ කැටගහ තමයි ඉන්නේ. එයාත් සරුංගලේ යවන ගමන් ඉන්නේ. අතරකෝ දැන් මේ වෙලාවේ උඩන් ඉන්නේ නෑ වගේ කේස් එකක් තියෙන අපිට යවන්න පුළුවන් වෙයි දන්නේ. කමන්න කොහමද යවමද? ඊට පස්සේ යවන්න කලින්ම ගිහිල්ලා පැටරුණා අර ගයක් උඩ වල පේන සරුංගලේ තියෙනවා රතු පාට. වාලයක් ආදේ ගේ උඩ සරුංගලේ අතරකෝ දැන් කැල්ලා තියෙන්නේ. යවන්න කලින්ම කැල්ලා ගියා. තව ටිකයි. අය සරුංගලේ කොහමද ගත්තා? අපිට අර ගියා අරන් යමු සරුංගලේ. අයියෝ පියා අත්‍යතේ ඉරම සරුංගලේට. සරුංගලේ දෙකමදින් අලෝපේ ගිහිල්ලා ආය අලගලා යවන්න එනවා. අරේන යවනවා. මගේ එක ඉල්ල ගිහිල්ලා. ඉස්සරහට පේනද අර මල්ලි සරුංගේ උඩට ගිය තැන තියෙනවා. ඈත තියෙන්නේ පේනවද? ගයිස් ඔයාලට පේනවද ඔගේ සරුංගලේ? මගේ එක නම් තාම ගෙදර එනවා. දැන් කැරුණා මගේ කියවලා. වැඩිලා කැරුණා සරුංගලේ. මල්ලි නම් කොහමද යවා ගත්තා. ඉතින් දෙවෙනි පාර සරුංගලේ යවුවා නුර කඩාන් ගියා. ගන්න දෙයක් නැහැ. කොහමද සරුංගලේ එකකින් අරයා තාම ඉන්නවා. එයාගේ සරුංගලේ තාම දැන් පේන්නේ නැහැ හැබැයි. හැබැයි උඩ තියෙන යාගේ මගේ ගිහිල්ලා කොස් ගහක පැටුණා. කරන්න දෙයක් නැහැ. නූර උදා ගන්න ඕනේ නූර කැඩුණා. ඔව් ගයිස් මට වෙන්නේ නැහැ සරුංගලේ නූල එන්න උඩ තියන්නේ. නූල කපාන්න යන්න ඔගේ අත. අද පොඩ හුලම් පාරත් වැඩි අපිට දෙනූල වලින් යවින්දා හුලම් බදන සරුංගලේ හුලම් බදන හින්දා මේ නූල කඩන් ගියා එතන සුදු ගහක පැටිලා. නැත්නම් අදට ගන්න පුළුවන්කම තිබ්බා. මේ නූල කඩන් ගියා උනට මේ දෙති නූල වලින් යවින්දා. ගයිස් ඉතින් දැන් මගේ සරුංගලේ පොඩ්ඩක් මෙයාට දෙනකොට වීඩියෝ කරන්න ඕන හින්දා ඉතින් guys මේක තමයි ලංකාවේ ලොකුම පත්තින දේවාල කියලා කියන්නේ. ඔයාලට පේනද මේක බොද වෙලා ඇති zoom කරන ඉඳලා. ඉතින් මේක තමයි ලංකාවේ ලොකුම පත්තින දේවාල. ඒක දැන් මේ දවස් ටික තීන්ත කලින්ද වහලා තියෙන්නේ පොල්ලොත් දාලා. ඉතින් අනනේ වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මොනවද?